මේ මැජික් ගැන කරන දෙවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එකෙන් කරේ America's Got Talent season 9 program එකේ පළවෙනිය වෙච්ච මැට් ෆ්‍රැන්කෝගේ සුපිරි මැජික් එකක් ගැන. ඒක බැලුවේ නැත්නම් මෙතනින් ක්ලික් කරලා ඔයගලන්ට පුළුවන් මේ පරණ වීඩියෝ එක බලන්න. සමහර විට මේක බැලුවට පස්සේ ඔයගලන්ටත් තේරෙවි මේක මේ ආකාරයට සිද්ධ වෙන්න ඇති කියලා. කොහොම හරි මම try කරන්නේ මේ මම දැකපු මම අත්විඳපු ඒ විද්‍යාව ඒ කාරණා ටික ඕගොල්ලන්ට එකතු කරගන්න. ඉතින් මම හිතනවා මේකෙන් ඕගොල්ලන්ට අලුතෙන් යමක් හිත තුළට ඇතුල් වෙයි. මේ මැජික් මෙන්න මේ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ කියලා. එහෙමනම් ඉතින් මෙතනින් නවත්තලා මෙන්න මේ ස්මූතිනීගේ ඔරිජිනල් වීඩියෝ එක බලන්න. ඒක බැලුවට පස්සේ බලමු කොහොමද මේ ඉතුරු ටික සිද්ධ වෙන්නේ නැත්තේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා ඉන්න මේ වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න. ඉතින් මම හිතන විදිහට මේ ස්මූතිනීගේ මැජික් ඇක්ට් එක හැදිලා තියෙන්නේ ප්‍රධාන මැජික් කොටස් පහකින් තමයි ඒ සම්පූර්ණ මැජික් එක හැදිලා තියෙන්නේ. පළවෙනියට අර කාඩ් වොමිටිං කියන එක කාඩ් වොමනේ දාන එක. ඉතින් ඒක අතර මම හොයද්දී මට හොයාගන්න පුළුවන් වුණා කොහොමද ඒක කරන්න කියලා. ඔයගලන්ට බලන්න පුළුවන් මෙතනින් ක්ලික් කරලා කොහොමද මේ කාඩ්ස් ටික අතරම කටෙන් ඉඳලා එළියට එන විදිය පෙන්වන්නේ. ඔයගලන්ටත් වීඩියෝ එක ආයෙ බැලුවොත් බලා ගන්න පුළුවන්. ස්මූතිනී කාඩ් පැක් එක ෂෆල් කරලා තියද්දි මේ අතින් කාඩ් ටිකක් හංග ගන්නවා පිටිපස්සට. ඉතින් අන්න ඒ කාඩ් ටික තමයි පාවිච්චි කරන්නේ අර කට ළඟ තියලා කාඩ් ටික ඇදලා එළියට ගන්න. ඉතින් මේතන ටියුටෝරියල් එකක් මම හොයාගත්තා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඒක කොහොමද කරන්න කියලා ප්‍රැක්ටිස් කරොත් මම හිතන්නේ ඔයගොල්ලන්ටත් ඒ වැඩේ කරන්න පුළුවන්. ඊළඟ එක අර ස්පොන්ජ් බෝල් ටික අරගෙන කරන එක. ඉතින් ඒකත් සරල මැජික් ඇක්ට් එකක්. හුඟක් මැජිෂියන්ස්ලා පාවිච්චි කරන මේ මගේ බෝල ඇත්තටම මැජික් කඩවල වල ගන්නක් තියෙනවා. මම ඔන්ලයින් හොයද්දිත් මම දැක්කා මේ බෝල ගොඩක්ම ගන්නක් තියෙනවා. ඒක ඇත්තට මේ බෝල හරිම ඉතාමත්ම ගුලි වෙනවා. ඉතාමත්ම සැහැල්ලු බෝල. මේ අතේ තිබ්බට මේ ඇඟිලි දෙක අස්සෙන් පොඩ්ඩක් පුළුවන් ඒක තද කරගන්න. මෙතන තියෙනවා ඔයගලන් ටියුටෝරියල් එකක් බලන්න කොහොමද මේ වගේ මැජික් එකක් කරන්න කියලා. අත් දෙකෙන් මාරු කරන්නේ, අත් දෙකේ තුලින් නැති කරන්නේ සහ අනිත් අතකට ඒ බෝලේ යවන්නේ කියලා සරල මැජික් එකක් මෙතන ටියුටෝරියල් එක තියෙනවා. ක්ලික් කරොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොහොමද ඒක උනේ කියලා. ඊළඟට අර වාතය තුලින් කාඩ් මවන එකත් බේසික් මැජික් ඇක්ට් එකක්. දැන් අවුරුදු ගානක ඉඳලා මැජික් කරුවන් පාවිච්චි කරන. හැබැයි මෙතන ටියුටෝරියල් එකක් ඇති ඔයගොල්ලන්ට බලන්න. ඒක ඇත්තටම තියෙන්නේ මේ කාඩ් ඇඟිලි දෙක පිටිපස්සේ නවලා තමයි ඉස්සරහට ගන්නෙ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කොහොමද ඒක උනේ කියලා. නමුත් මට තාමත් ගැටලුවක් මටත් හිතා ගන්න බැරි වුණේ කොහොමද ස්මූතිනී කාඩ් 4-5ක් ඒ විදිහට අරගන්නේ කියලා මට නම් හිතා ගන්න බැරි වුණා. නමුත් එක කාඩ් එකක් වාතය තුලින් මවලා ගන්න නම් කොහොමද කියලා මෙතන ටියුටෝරියල් එකක් තියෙනවා. සමහර විට ඒක පුළුවන් ඇති එක්ස්ටෙන්ඩ් කරන්න කාඩ් කිහිපයක් පිටිපස්සේ හංගගෙන ඉස්සරහට ගන්නත් පුළුවන් ඇති මැජික් කරුවන්ට. ඉතින් ඒක ගැන නම් මට හිතා ගන්න බැරි වුණා කොහොමද කියලා. ඊළඟ මැජික් කොටස තමයි අර වාතය තුල ලුණු කුඩු ටික සහ අර වතුර ටික නැති වෙලා යන එක. ඒක නම් මට හුඟක් හිතට අල්ලව මැජික් එකක්. මම සෑහෙන දවස් කල්පනා කරා කොහොමද ඒක වෙන්නේ නැත්තේ කියලා. මම හිතාගත්ත කාරණාවක් මෙන්න මේ ආකාරයට තමයි වෙන්නේ නැත්තේ කියලා. පස්සේ මම වීඩියෝ එක අරගෙන ගොඩක් ඇනලයිස් කරලා බැලුවා. වීඩියෝ එක රෙකෝඩ් කරලා ඒකේ පින්තූර වෙනවා අරගෙන පොඩ්ඩක් බලද්දි මට හිතුණා මම හිතපු එක හරි වෙන්නේ නැති කියලා. ඉතින් මේකයි මම හිතුවේ. ක්ලිප් එකක් තියෙනවා මේ වගේ එයාගේ ඇඟිල්ලේ කලර් එකට හදපු රබර් වගේ ප්ලාස්ටික් වගේ ක්ලිප් එකක් වෙන්න පුළුවන්. ඒක ඉස්සෙල්ලාම එයා පිටිපස්සේ තමයි තියෙන්නේ. සාක්කුවෙන් ගන්නවා. අත ටිකක් හංගගෙන ඉන්නේ මේ ක්ලිප් එක මේ ඇඟිල්ලේ තියෙන්නේ. මෙතනින් මේ අතට ගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු ටික ඒකට තමයි දාන්නේ. දාලා අතින් පොඩ්ඩක් පිහදෙන බව පෙන්නලා එයා මේ ඇඟිල්ල දාලා මේක අස්සට අතින් ගන්නවා. එතකොට මේ අතේ නෑ ඒක. දැන් මේ අතට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ අතේ මේ අතට ඔහොම ගන්නවා ඒ ක්ලිප් එක අරගෙන අතට හලනවා. ඉතින් ඕක තමයි මේන් ටෙක්නික් එක. වීඩියෝ එක ඇනලයිස් කරලා බලද්දි මටම තේරුණා අත්‍තරම එයාගේ ඇඟිල්ලේ ක්ලිප් එකක් තියෙන බව. මොකද පාට දෙකෙන් ඒක පොඩ්ඩක් ඇඟිල්ලට වඩා වෙනස් සහ ඇඟිල්ලට වඩා මහත. ඔයගලන්ට මේ ඉමේජ් එක බැලුවට පස්සේ ඔයගලන්ට හිතා ගන්න පුළුවන් ඇති මම හිතපු විදිය හරි ඇති කියලා. ඉතින් ඒක තමයි මම හිතපු විදිය. සමහරට ඔයාලට
වෙනත් ක්‍රමත් තර්කත් මේක වෙනුවෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වේවි. ඊළඟ ඇක්ට් එකත් ඉතාම සරල ටෙක්නික් එකක්. අර පෑන නහය ඇතුළට දාලා කටින් ගන්න එක. මෙතන තියෙනවා ටියුටෝරියල් එකක් ඒකත් කොහොමද සරලව කරන්න කියලා. මැජික් ගැන කරන ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා කොහොමද ලෙවිටේෂන් මැජික් එහෙම නැත්නම් පාවෙන මැජික් කරුවෝ කරන්නේ කියලා මම දන්න කාරණා ටික ඔයගොල්ලෝ වෙනුවෙන් අරන් එන්න. එකතුනේ නැත්නම් මාත් එක්ක එකතු වෙන්න. අනිවාර්යයෙන්ම මෙතනින් පුළුවන් subscribe කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එකත් යාළුවෙක් එක්ක share කරගන්න. මොකද මම හිතනවා ඔයගොල්ලන්ට පොඩි හරි දැනුමක් මේ වීඩියෝ වලින් එකතු වෙනවා ඇති කියලා. එහෙමනම් ඉතින් බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. මම සම්පත් වීඩියෝ කතාවලින්. I'm waking up where she does. I wipe